ඇතිවෙච්ච අසීමිත සෙනෙහස राजकुमारी अब तुम को मत देखो से राजकुमारी ने तो मंदिर दे कब कर लेने तक कि अंदर राजकुमारी ने एवं दहसक कब तुम्हें के हदवती तुनाना यादरे सिनेह सोपांगी वल्ला दमन අනේ නැගී සිටින්න राजकुमारी ने මට ඔබ තුමියට ආදරය කරන්න තබා ඒ ගැන හිතන්නවත් අයිතියක් නැහැ. අයිය ඔබ තුමියට නොවැටහෙයිද? ඔබ කවුරුත් නැති අන්තසරණ කුලහීනෙක්. ඉතින් කුලහීනෙකුට පුළුවන් ද උත්තම රාජ පෙළපතකින් පැවතෙන රාජකුමාරියකට ආදරය කරන්න. රාජකුමාරියට මට කවර ඔබ තුමිය අදහසට ගෙවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අදහස උපන්ගේ බලලාද මන්න රාජකුමාරියදී. කුලහීනෙකුට පුළුවන්කමක් නැත රාජකුමාරිකාවකට ආදරය කරන්න. राजकुमारी නැහැ පුළුවනි. මේ සමාජයේ කුලහීනියන් කොන් කරලා තිබෙන්නේ. නමුත් ඔබ තුමියගේ පිය මහරජතුමයි ඔබ තුමියයි මා කෙරෙහි අනුකම්පාවක් ඇති කළා. දයාවක් ඇති කළා. අන්නේ අනුකම්පාව දයාව වෙනුවෙන් මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තබලා මේ රාජමාලිගාවේ රාජකීය නෘත්‍ය ශාලාවේ රංගනයන් ඉදිරිපත් කරන්නටත් මේ රාජකීය සඳුන් උද්‍යානයේ උයන් පාලක හැටියට කටයුතු කරන්නත් මට පැවරුවා. මට කවර කවමදාකවත් ඒ උත්තම චන්ද්‍රගුප්ත මහාධිරාජයාට එරෙහි වෙන්න පුළුවන් කමක් නැහැ රාජකුමාරිය. ඒ නිසා මම නැවතත් ඔබ තුමියට ආයාචනය කරනවා. ඔබ තුමියගේ හදවත තුළ මා කෙරෙහි සෙනෙහසක් ආදරයක් ඇති වුණා නම් ඒක සදහටම අමතක කර දමන්න රාජකුමාරියනේ. හොඳයි නිමල. මම ඒක සදහටම අමතක කරනවා. ඔබ මට ඒක සදහටම අමතක කරන්න කිව්වනේ. හරි. මට පුළුවන් ඒක සදහටම අමතක කරන්න. හැබැයි මගේ හදවතේ ඇතිවෙච්ච ආදරයේ ප්‍රතිඵලයක් තමයි මම ඔබ ඉදිරියේ අද කියා සිටියේ. ඒ ආදරේ මම කවදාවත් කිසිම කෙනෙකුට මම ආදරේ කියලා නැහැ. මගේ හදවතේ ඇතිවෙච්ච ආදරයේ සෙනෙහස ඇති උනේ එදා ඔබ කෙරෙහි පමණයි. ඒ ආදරේ මම ඔබ ඉදිරියේ ප්‍රකාශ කළා. ඔබ කියනවා නම් ඒ ආදරේ සදහටම අමතක කරන්න කියලා. හරි. මම ඒක අමතක කරන්න. රාජකුමාරිය මේ අහන්නකෝ. ඔබ තුමියට කතාවක් කියනවා. ඔබ තුමිය අහලා තියනවද? මේ ලෝකේ